මිනිසාගේ පැවැත්ම ආහාර සහ ආහාරයේ මිත්‍යාව යන බැවින් විද්වත් සාකච්ඡාවක් ඊයේ කොළඹදී පැවැත්වුණා. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සංවිධාන කළ සාකච්ඡාමය වැඩසටහනක් ඊයේ පැවැත්වුණා. මිනිසාගේ පැවැත්ම ආහාර සහ ආහාරයේ මිත්‍යාව එහි තේමාවයි. ආචාර්ය ආනන්ද මාහින්කන්ද එහි ප්‍රධාන දේශනය සිදු කළ අතර විශේෂඥ වෛද්‍ය හැරිස් පත්‍රගේ සහ දේශමාන්‍ය නිහාල් විජේරත්න ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අපේ රට ලෙඩ රටක් දැන්. ඒ කියන්නේ හැම ගෙදරකම බෝන වන රෝගයකින් පෙළෙනවා. එක්ක හෘදයාබාධයක්, පිළිකාවක්, වකුගඩු අමාරුවක්, එහෙම නැත්නම් ෆැටි ලිවර් වගේ තත්ත්වයක් මේ හැම එකක්ම තියෙනවා. ඉතින් මේවා සම්පූර්ණයෙන්ම වළක්වා ගන්නට පුළුවන් ආහාර වෙනස් කිරීම පමණකින්. ඒකට අපි දැනුවත් වෙන්නට ඕනේ. දැන් බටහිර රටවල ඒක තමයි වැඩිම කියවෙන්නේ ලයිෆ් ස්ටයිල් මෙඩිසින් ආදී වශයෙන් සම්පූර්ණයෙන්ම ශාකමය ආහාරයකට යොමු වෙලා මස් මාංශ කිරිබිත්තර වලින් තුරන් වෙලා ඒ කියන්නේ අපේ අහිතකර ටික අපේ ආහාර වශයෙන් ගන්න ටික නැති කරගෙන ඒකෙන්ම සුවපත් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ සුවපත් වීම සිද්ධ කරන්න පුළුවන් සම්පූර්ණයෙන්ම ආහාර වෙනස් කිරීමෙන් අපේ ශරීරය හැදලා තියෙන ශාකමය ආහාරයකට. ඉතින් අපි ස්වභාව ධර්මයට ඕපන් වුණොත් ස්වභාව ධර්මයේ අනුව අපේ ජීවිතය හැඩගස්වා ගත්තොත් අපිට මේ ලෙඩ රෝග එන්නේ නැහැ.